මගේ යාළුවනේ ඔන්න අදත් ඔයාලා හැමදෙනාම අපේ YouTube channel එකට සාදරයෙන් පිළිගන්නවා. ඉතින් මගේ යාළුවනේ ඔයා තාම අපේ channel එකට අවිස්සෙක් නම් ඉතින් දැම්ම පාරේ subscribe button එක click කරලා bell icon එක all දාගෙන තියාගත්තොත් මම මේ වගේ වීඩියෝක් දාපු සයින් ඔයා ගාවටම notification එකක් ඔස්සේට බලාගැනීමේ හැකියාව තියෙනවා. එහෙනම් මගේ යාළුවනේ වැඩි කතා ඕනේ අපි යමු එහෙනම් අද වීඩියෝ එකට. එහෙනම් මගේ යාළුවනේ අපි බලමු අද ඔයාගේ ෆෝන් එක විතරක් පාවිච්චි කරලා කොහොමද ලස්සනට thumbnail එකක් ඔයාගේ ෆෝන් එකෙන්ම හදාගන්නේ කියලා මගේ යාළුවනේ. ඉතින් මගේ යාළුවනේ ඔන්න ඔය විදිහට ඔය ඇප් එක ඔයාගේ ෆෝන් එකට දාගන්න ඕනේ. ඊට පස්සේ යාළුවනේ ඔයාට දැන් thumbnail එකක් නේ හදන්නේ. ඉතින් මගේ යාළුවනේ ඔයා ඉස්සෙල්ලාම ඔය විදිහට ඇප් එක ඕපන් කරලා පස්සේ පෙන්නන්නේ. ඉතින් ඔයාට මේ දකුණු පැත්තේ උඩ තියෙන ඩොට් තුන ඔබලා ඔයාලා ඒකේ size එක වෙනස් කරගන්න ඕනේ. ඔයාට මේක image size කියලා අන්නේ image size කියන එකට ගිහිල්ලා ඔයාලා ඒකේ ඔයා මේකේ දාගන්න ඕනේ යාළුවනේ. YouTube thumbnail කියන size එකට ඔයාලා මේක දාගන්න ඕනේ. ඉතින් ඔය විදිහට මම දාගෙන මේක ඕකේ කරගන්නවා යාළුවනේ. ඉතින් මම යාළුවනේ ඔන්න ඔය කොටුව ඇතුලේ තබා දැන් අපේ YouTube thumbnail එක අපි හදන්නේ යාළුවනේ. ඉතින් ඊට පස්සේ දැන් මම මේකේ මොන හරි දැන් ටයිප් කරගන්න ඕනේ. ඒ වගේම දැන් මම මේකේ දැන් පසුබිමට මොන හරි බෑග්ග්‍රවුන්ඩ් එක දානවා මගේ පාටක්. දැන් මම මේකට සුදු හොඳ හින්දා මම සුදු පාට වගේ දාගත්තා යාළුවනේ. ඉතින් මගේ යාළුවනේ ඊට පස්සේ දැන් මම මොන හරි ටයිප් කරන්න ඕනේ. ඔන්න ඔය පල්ලෙහාට ඉන්නේ ඒ අකුරට ගිහිල්ලා ඉතින් මම දැන් ටයිප් කරගන්න තමයි යන්නේ යාළුවනේ. ඊට කලින් මට හිතුණා කොටුවක් දාගත්තොත් හොඳයි කියලා මොකක් හරි පාටකින්. ඉතින් මම ওই විදිහට හැඩයක් දාගෙන යාළුවනේ ඒකෙත් පාට වෙනස් කරන්න පුළුවන් ওই විදිහට. ඉතින් මම දැන් මේකේ වල පාට ගොඩක් තියෙනවා යාළුවනේ. ඉතින් ඔයාලට කැමති විදිහට මේක හදන්න පුළුවන් විවිධ හැඩයන් වලින් ඔයාගේ කලාතුරකින් බව පෙන්නලා ඔයාලට පුළුවන් ලස්සන වගේ thumbnail එක හදාගන්න. ඉතින් මගේ යාළුවනේ ඔය විදිහට මේක පාට මාරු කරන්න පුළුවන්. ඉතින් මම දැන් කහ පාට මට හොඳයි කියලා හිතුණ හින්දා මම කහ පාට දාගත්තා යාළුවනේ. ඉතින් ඒකලා මේ හරිය ඔබන්නේ. එතකොට ඒක හරියට ඇඩ් වෙනවා යාළුවනේ. ඉතින් දැන් අපි ටයිප් කරගමු. ඉතින් ඔය pencil icon එක ඔබලා මම දැන් මෙතන දාගන්නවා YT රහස් කියලා. ඉතින් ඔයාට අවශ්‍ය එක ඔයා දාගන්න ඔයාගේ thumbnail එකට ඔයා මොකක්ද දාන්නේ කියලා ඔයා තමයි තීරණය ගන්න ඕනේ. ඉතින් මගේ යාළුවනේ මේක සුදු පාටින් තියෙන හින්දා ඔයාලට පේන්නේ නැහැ. ඒ හින්දා මම දැන් මේක පාට මාරු කරනවා. ඕන්න මම දැන් කළු පාට දාගත්තා යාළුවනේ. ඉතින් මගේ යාළුවනේ ඔන්න ඔය දාගෙන දැන් මේකේ එක එක අකුරු හැඩයන් තියෙනවා. ඉතින් ඔය හැඩයන් ඔයාලට මෙන්න මේ AB කියන එකට ගිහිල්ලා වඩ පුළුවන් එක වෙනස් කරගන්න. ඉතින් ඔය විදිහට මම මේ වීඩියෝ එකේ ඔය යාළුවනේ වෙන තොගයක් තියෙන යාළුවනේ ඔයාලට පේනවනේ මේක. ඉතින් ඔයාලට කැමති හැඩයක් ඔයාලට දාගන්න පුළුවන්. ඉතින් ඔයාලට මේ වම් අත පැත්තෙන් පේනවා ඒක වෙනස් වෙන හැටි. ඉතින් මම මේ විදිහට වෙනස් කරගත්ත එක දාගෙන ඔය විදිහට යාළුවනේ මම හදාගත්තා. ඊට පස්සේ මම දැන් මගේ ෆොටෝ එක ඇඩ් කරගන්න යන්නේ. ඊට පස්සේ ඔය මම මගේ ෆොටෝ එක ඇඩ් කරගත්තා ওই විදිහට. ඉතින් මගේ යාළුවනේ මේක කරේ ඔයාලට පේනවාද ඔයාගේ මේ සයිස් එක උනන් ගන්න. ඉතින් මගේ යාළුවනේ ඔයාලට පේනවා නේද මේකේ මේ උඩම තියෙනවා මේ ධන ලකුණක්. ඔන්න ඔය ධන ලකුණට ගිහින් තමයි මම මේ ෆොටෝ එක ඇඩ් කරගත්තේ. ඉතින් මගේ යාළුවනේ මේ ධන ලකුණට ගිහලා වඩා පුළුවන් ඔයාලට අවශ්‍ය ෆොටෝ එක ඇඩ් කරගන්න. ඊට පස්සේ යාළුවනේ ඔයාලට පේනවනේ දැන් මේක අර කහ පාට එකක් මෙතන ඇඩ් වුණා යාළුවනේ. ඉතින් මේක මට සෙට් නැති හින්දා මම දැන් මේක වෙනස් කරන්න යන්නේ. ඔව් යාළුවනේ ඔයාලට හදාගත්ත එක ඔයාලට වෙනස් කරගන්න පුළුවන්. ඔයාලට මම දැන් ඒක කරලා පෙන්නන්න. මම දැන් චුට්ටක් ෆොටෝ එක උඩ පැත්තට දාගෙන මම දැන් කරගන්න යන්නේ මේක පාට මාරු කරන එක. ඉතින් මම ආයෙත් මේ විදිහට ගිහිල්ලා යාළුවනේ මම ආයෙ මේකේ පාට මාරු කරගත්තා. ඉතින් මම මේක දැන් ඔක්කොම සුදු පාට දාලා මම මේ ෆොටෝ එක චුට්ටක් ලොක් කරගත්තා. ඊට පස්සේ යාළුවනේ ඔයාලට පුළුවන් මේකේ දැන් මම YT රහස් කියන චුට්ටක් එහා පැත්තට දාලා මම ආයේ හැඩතලයක් අරගෙන මේකෙන් ඒකේ පාටක් දාගන්නවා. මම දැන් රතු පාට දාගෙන දැන් මම ඒකට කහ පාට රතු පාට දාගෙන ඊට පස්සේ යාළුවනේ ඒක ඔය විදිහට තියාගත්තා. ඒ ඊට පස්සේ ඔයා ආයෙත් ඔයා මේක හරි විදිහට ඔයාලා හදාගෙන ඊට පස්සේ ආයෙ මේ ඒ අකුරක් තියෙන්නේ ඔන්න ඒ අකුරට ගිහිල්ලා ඔයාලා ආයෙ pencil icon එක ඔබලා ඔයාලා ටයිප් කරගන්න ඔයාලට අවශ්‍ය දේ මම දැන් ටයිප් කරගන්නවා ඔයාටත් පුළුවන් කියලා. ඊට පස්සේ ඕකේ දෙනවා යාළුවනේ. ඊට පස්සේ දැන් ඒකට වැදලා තියෙන කළු පාටනේ. ඉතින් මම දැන් ඒකේ පාට සුදු පාට විදිහට ඔය විදිහට වෙනස් කරගත්තා. ඉතින් ඔය විදිහට මම ඒකේ පාට වෙනස් කරගෙන ආයෙ හරිය දුන්නා. ඊට පස්සේ මගේ යාළුවනේ ඔයාට තව මේකේ ටයිප් කරන්න ඉඩ තියෙනවනේ යාළුවනේ. ඉතින් මගේ යාළුවනේ ඔයා තව මොනවා ටයිප් කරගන්න. මම දැන් ආයෙ මේකේ pencil ලකුණ තියෙනවනේ. අන්නේ pencil ලකුණ ඔබලා මාත් දැන් ටයිප් කරගන්න යන්නේ තව මොන හරි. ඉතින් මම යාළුවනේ ඔයාලා පුළුවන් ඒක ටයිප් කරගන්න. ඉතින් මම දැන් ආයෙ pencil ලකුණ ඔබලා ඔයාලා මේ ඒ කියා තියෙනවනේ අන්නේ ඒක ඔබලා ඔයාලා pencil කියන එක ඔබලා ඒක කරන්න පුළුවන්. ඉතින් මම දැන් දානවා ඉක්මනට බලන්න කියලා දාගත්ත යාළුවනේ. ඉතින් ওই විදිහට ඩන් දීලා මම මේක ඕකේ කරගත්තා. ඊට පස්සේ ওই විදිහට මම ඉක්මනින් බලන්න කියන එක ওই විදිහට තියාගෙන දැන් මේකට අපි පාටක් එහෙම දාන්න ඕනේ යාළුවනේ. ඉතින් මම මේක ඉස්සෙල්ලා මේකේ හැඩය වෙනස් කරගන්න ওই විදිහට ඒකම ඔබලා ඒකේ පල්ලට යද්දි AB කියලා තියෙනවා. ඒකේ ගිහිල්ලා ওই විදිහට වඩ පුළුවන් පාට වෙනස් කරන්න යාළුවනේ. ඉතින් මම දැන් මේකේ සයිස් එක එහෙම චුට්ටක් වෙනස් කරගන්න හින්දා මම මේ කලර්ස් එක චුට්ටක් ආයෙ වෙනස් කරගන්න හිතනවා. ඉතින් මම මේකේ ආයෙ කළු පාට එක දාගෙන චුට්ටක් ලොක් කරගෙන ආයෙ AB කියන එක ඔබලා ආයෙ මේකේ ඔයාලට පේනවනේ වම් අත පැත්තෙන් ඒකේ සයිස් එක එහෙම වෙනස් වුණා. ඒ විදිහට වඩ පුළුවන් ඒ සයිස් එක එහෙම වෙනස් කරගන්න යාළුවනේ. ඉතින් ওই විදිහට වඩ පුළුවන් මේක හදාගන්න. ඉතින් මගේ යාළුවෝ තවත් මේකේ ගොඩක් වැඩ කරන්න පුළුවන් යාළුවනේ. ඔයාලා මේ හැම එකම ඔබලා බලන්න. ඉතින් වඩ පුළුවන් ඔයාලට අත්දැකීමක් නැහැ යාළුවනේ මේ වගේ එකක් හදන්න. ඉතින් ඔයාලා මේ ඇප් එක දාලා චුට්ටක් යූස් කරලා බලන්න. ඉතින් මගේ යාළුවනේ මේක මේ වගේ 6 මේ වගේ ඔයාලට පුළුවන් ඔයාලට පේනවනේ මෙන්න මේ විදිහට ඔයාලට පාට මේකට තව දාන්න පුළුවන්.
ඔය විදිහට යාළුවනේ මේකේ ඔයාලට පුළුවන් මේ නිකන් highlight වගේ පාටක් ගිහම ඔයාලට ඔය විදිහට දාන්න පුළුවන් ඉතින් මේකට. ඉතින් බය වෙන්න එපා ඔයාලා මේ app එක දාලා ඔයාලා පුළුවන් හරිම චූටි ලේසි දේවල් ටිකක් තියෙන මේකේ. ඔයා හැම එකක්ම ඔබලා බලන්න ඉතින් මම මේ දැන් emoji එක set කරගත්තා ඔය විදිහට. ඒක මම යාළුවනේ ඒකට මම ඕකේ දීලා චුට්ටක් ඒක ලොක් කරගෙන ඔන්න ඔය විදිහට දා කියාගත්තා උතන. ඉතින් මම යාළුවනේ ඔයාලා පුළුවන් කැමති විදිහට ඔයාලා මේක හදාගන්න. ඉතින් යාළුවනේ ඔයා චුට්ටක් try කරලා බලන්න මේ app එකේ තියෙන features මම ඇත්තටම සුපිරි වගේ ෆෝන් එකෙන්ම හදාගන්න පුළුවන් හින්දා ගොඩක් වටිනවා. ඉතින් මම ඔය විදිහට මේකේ හැඩතලක් ගොඩක් තියෙනවා. ඉතින් මම දැන් ඔය වගේ හැඩතලයක් දාගෙන ඒ හැඩතලයට චූටි පාටක් දෙන්න හිතුවා. ඉතින් ඔය විදිහට මම ඒක චුට්ටක් ඔයාලට කැමති විදිහට ඒක චූටි පොඩි කරගන්න පුළුවන්. ලොකු කුඩා කරගන්න පුළුවන්. ඊට පස්සේ යාළුවනේ ඒකට චුට්ටක් මම දම් පාට වගේ දීලා යාළුවනේ මෙන්න මේ හරිය ඔබන්න විතර තියෙන යාළුවනේ. එතකොට ඒ thumbnail එකට ඒක ඇඩ් වෙනවා යාළුවනේ. ඉතින් මම යාළුවනේ ඔය විදිහට ඔයාලා ඒක ඇඩ් කරගෙන ඔයාලට පුළුවන් ඉතින් ඔය විදිහට ලස්සන thumbnail එකක් හදාගන්න. ඉතින් මම යාළුවනේ ඔයා මේ වීඩියෝ එක බලන්නේ වීඩියෝ like කරන්න උදාන අනිවාර්යෙන් වීඩියෝ like කරන්න අමතක කරන්න එපා. ඊට පස්සේ මම යාළුවනේ ඔයාලට ඔය විදිහට පුළුවන් ඔයාගේ හදාගත්ත එක අනිවාර්යෙන් save කරගන්න. ඉතින් මගේ යාළුවනේ අද වීඩියෝ එක ගැන ඔයාලා මොකද හිතන්නේ? ඔයාලා වටිනවා කියලා හිතනවාද? අනිත් කාටත් දැනගන්න පහලින් කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. එහෙනම් මගේ යාළුවනේ අද මං ගිහින් එන්න. හැමෝටම එහෙනම් ඉදිරි YouTube අනාගතේ සාර්ථකත්වයෙන් යන්න පුළුවන් වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.